හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අපි ගාල්ලට ආවා. අපේ ගාල්ලේ අත්තච්චි නෑදෑක මේ තාත්තගේ ගෙදරට තමයි ආවේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙතන ගොඩක් ලස්සනයි. අපි දැන් ඉස්සෙල්ලා ඊයේ රෑ ආවේ මේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේක ගොඩක් ලස්සනට වගේම මේ ලිඳකුත් තියෙනවා. ලිඳවල් දෙකක් තියෙනවා. අනික එහා පැත්තේ තේ වත්තකුයි තව කෙලෑවකුත් තියෙනවා ලොකු ගලකුත් එක්ක. ෆ්‍රෙන්ඩ්ස් අපේ තාත්තා කියන විදිහට ඒ ලොකු ගලේ ෆ්‍රෙන්ඩ්ස් අපේ තාත්තා සෙල්ලම් ගෙදරක් හදලා තියනවලු. අපි යන්න හැදුවා. දැන් අපි යන්නයි හදන්නේ. ඒත් ෆ්‍රෙන්ඩ්ස් අපිට බස් එක මිස් වුන නිසා තව බස් එකක් එන්නේ නැද්ද? පැයක් වගේ යනවා. ඒක නිසා ෆ්‍රෙන්ඩ්ස් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ කරන්න හිතුණා. අපි ඉතින් කරනවා. අපි හොඳින් මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් තේ වත්ත ගොඩක් ලොකුයිද කියලා ඔයගොල්ලන්ට පේනවා ඉතින්. අපේ තාත්තා ළඟ මේක තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස් මට තවත් දෙයක් පෙන්වන්න තියෙනවා. මේ තියෙන වැහිමල්. වැහිමල් කියන්නේ වැහි කාලෙට විතරයි පිපෙන්න ෆ්‍රෙන්ඩ්ස්. මේවා පළවෙනියටම සුදු පාටයි මේ වගේ. දෙවනියටම කහ පාටයි අර වගේ. තද පේන්නේ නැද්ද ෆ්‍රෙන්ඩ්ස්? මෙන්න මේ වගේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔය වගේ පැල ඔහොමයි තමයි වෙන්නේ. ඊට පස්සේ පර වෙද්දි මේ වගේ මලක් පිපෙනවා. පර වෙනවා වගේ ලස්සන හැබැයි. අනික ෆ්‍රෙන්ඩ්ස් මේක වැහි කාලෙට විතරයි කලාතුරකින් විතරයි මේක බලා ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගාල්ලේ ලොකු කන්දක් තියෙනවා. අපේ තාත්තලා හේ පැත්තේ ගිහින් නෑ. ඒත් මට ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න හිතුණා මේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ලස්සනයි. පාරක් තියෙනවා මෙහෙ. වගේ ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් ලිඳක් ලොකු. මේ ලිඳ ලස්සනයි මේ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ තියෙන්නේ ගොඩක් පැල වගේක් තියෙනවා. මම තවත් එකක් පෙන්නන්නම්. මේ රත්මල් ෆ්‍රෙන්ඩ්ස් මේ බලන්න රත්මලේ ලොකු. මේ රත්මලක් මගේ ඇඟිල්ල සයිස්. ෆ්‍රෙන්ඩ්ස් මේවා කොළඹ රත්මල් වලට වඩා ලොකුයි. මේ තවත් පොකුරක් තියෙනවා. ඊයේ වැස්ස ෆ්‍රෙන්ඩ්ස් අපි මේ ආවා මේ අපිට අද යන්න ඕනේ මේ සඳ අපිට ඉස්කෝල තියෙනවා. මේ තියෙන බිලින්ස් මේවා මේ ෆ්‍රෙන්ඩ්ස් කොළඹ නැහැ. මේ ගාල්ල පැත්තේ විතරයි තියෙන්නේ. නුවරක් තියනවා කියන අපේ අම්මා. මම ඔයාලට කඩලා පෙන්නන්නම්. මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේ ගෙඩියක්. බලන්න ඒ ගෙඩිය ලස්සන. ඒ ගෙඩි තියෙන එක මේ ගාල්ලේ නුවරයි විතරයි. කොළඹ නැහැ. කොළඹ අනික හැදෙන්නෙත් නෑ ෆ්‍රෙන්ඩ්ස්. අපි මේක දර යද්දි මේ කඩන් යනවා. මේ ගෙඩියෙන් අච්චාරු හදන්නත් පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. මේ දළු කඩන මේ දැල්ලක් කඩලා පෙන්නන්නද? මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් තේ දැල්ල. මේවා එක්ස්පීරියන්ස් ගන්න නම් ගාල්ලට ඇවිල්ලා මේවා කරන්න ඕනේ. නැත්තම් නුවරඑළිය වගේ ප්‍රදේශවලට ගිහින් මේ එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. බලන්න ෆ්‍රෙන්ඩ්ස් ලස්සන. මේ තේ වත්තයි බලන්න ලස්සන. මේ වගේ තන් හම් වෙන්නේ නුවරඑළියයි ගාල්ලයි විතරයි. මොකද මේ වගේ ඒවා කොළඹ වගේ නැහැ. පොල් ගස් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. තැඹිලි ගසුත් තියෙනවා. මම හිතන්නේ රන් තැඹිලිද කොහෙද? ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ දන්නවනේ ලයික් and follow එකක් දාන්න.
අපිට මේ චූටි උදව්වක් කරන්න ෆ්‍රෙන්ඩ්ස්. මොකද මම මේ පාර ගන්න ඉන්නේ කැම් එකක්. මම මේ වීඩියෝ කරන්නේ අපේ තාත්තගේ Redmi එකෙන් මෙගාපික්සල්ස් 50යි. ඒක නිසා ෆලෝ බටන් එක තියෙද්දි ඒක ඔබන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අර තියෙන ලොකු කොස් ගහ කෙසෙල් ගස් තව ගොඩක් පැල තියෙනවා. කුරුදු පැලක් තියෙනවා මේ. ෆ්‍රෙන්ඩ්ස් මඤ්ඤොක්කා තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක මේ වගේ දේවල් හරිය අඩුවෙන් තියන්න. මෙහෙ තර ලිප් වලින් උයන්නේ මේ අනික ලිදේ වතුරෙන් තමයි මේ ලිදේ වතුර තමයි මෙහෙ බොන්නේ එහෙම ෆ්‍රෙන්ඩ්ස්. මෙහෙ කඳු එහෙම අඬ හැලෙන දියැලට මේ ගිහින් බලන්න තවත් එතන පැල තියෙයි. බයි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් සුබ ගමන්. බයි බයි.